ගෘහස්ත උපකරණ කුලියට දීම කියන්නේ කාටවත් යටත් නොවී තමන් සතු බඩු බාහිරාදියෙන් මුදල් උපයන්න පුළුවන් ඉතාම සාර්ථක ව්‍යාපාරයක්. සාමාන්‍ය කෙනෙකුට ඩ්‍රිල් මැෂින් එකක් ඉනිමබක් වතුර මෝටරයක් හෝ තැනකොළකපන මැෂින් එකක් අවශ්‍ය වෙන්නේ කලාතුරකින්. ඉතින් දවසක වැඩකට රුපියල් 10 ගණනක් දීලා අලුත්ම උපකරණ ගන්නවට වඩා සාධාරණ කුලියකට ඒවා ලබා ගන්න මිනිස්සු ගොඩක් කැමතියි. මේක පටන් ගන්න ඔබට ලොකු ප්‍රාග්ධනයක් ඕනෙම නැහැ. ඔබේ ගෙදර දැනටමත් තියෙන හැමදාම පාවිච්චි නොකරන උපකරණ වලින් වැඩේ පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් පාවිච්චි කළ හොඳ තත්ත්වයේ උපකරණ කිහිපයක් මිලදී ගන්න. විශේෂයෙන්ම ප්‍රෙෂර් වොෂර්, ප්ලෑනර් මැෂින්, ඉලෙක්ට්‍රික් තියත් වැනි ඉදිකිරීම සහ නඩත්තු උපකරණ වලට නගරබඩ ප්‍රදේශවල තියෙන්නේ පුදුම ඉල්ලුමක්. මේ ව්‍යාපාරයේදී නඩත්තුව තමයි ප්‍රධානම දේ. පාරිභෝගිකයෙකුට උපකරණයක් දෙනකොට ඒක උපරිම තත්ත්වයෙන් තියෙන්න ඕන. ඒ වගේම උපකරණය කුලියට දෙනකොට හැදුරුම් පොතේ පිටපතක් සහ කුඩා ඇපමුදලක් තබා ගැනීමෙන් ඔබේ භාණ්ඩවල ආරක්ෂාව තහවුරු කරගන්න පුළුවන්. ලොකු මහන්සියක් නොවී බඩු ටික පිළිසිදුව සහ ක්‍රියාකාරීව තබා ගැනීමෙන් පමණක් ඔබට මාසිකව අමතර ආදායමක් ලබා ගත හැකියි. මේ ව්‍යාපාරය දියුණු වෙනකොට මිනිසුන්ගේ අවශ්‍යතා හඳුනාගෙන තවත් උපකරණ එකතු කරමින් ලොකු රෙන්ටල් සෙන්ටර් එකක් දක්වා ඔබට යන්න පුළුවන්. මේ වගේ බිස්නස් ටිප්ස් ඉදිරියටත් බලන්න සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.